මං වෙරෝනිකා. යාමින් සල්ලි තිබුණ පවුලක බඩ පිස්සි උනේ මං. මට හිටියේ අයියලා දෙන්නයි අක්කලා දෙන්නෙකුයි. අම්මා තාත්තා අක්කලා අයියලාගේ හුරුතලේ මැද්දේ මං හැදුනේ කුමාරිකාවක් වගේ. කොහොම වුණත් ගෙදර අනිත් හැමෝටම වඩා වෙනස් චරිතයක් මම. එයාලා හිතුවේම සල්ලි වලින් කරන්න බැරි දෙයක් නෑ කියලා. ඒත් මට ඕන උනේ ඒක එහෙම නෙවෙයි කියලා එයාලට කියලා දෙන්න. ඇත්තටම කොච්චර සල්ලි තිබුණත් මට ඕන උනේ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න. අපිව හැමදාම උදේට ගෙදර වාහන වලින් ඉස්කෝලේ ගාවටම ගිහින් දාලා ආපහු එතනින් අපේ ගෙදර වාහන වලින්ම ගන්නවට මං චුට්ටක්වත් කැමති උනේ නෑ. මං ආස උනේ අනිත් ළමයි වගේ දාඩිය දාගෙන බස් වල තෙරපිලා හවසට ගෙදර එන්න. හැමෝම මේකට අකමැති වුණත් මං ඒ දෙයට ආස උනේ ඇයි කියන එක මට අදටත් හිතා ගන්න බෑ. මට පාරේ බස් එකේ යන්න ඕනේ, ගෙදර වාහනවල ඉස්කෝලේ යන්න බෑ කියලා මං හරියට රණ්ඩු කරා. හැබැයි ගෙදර කවුරුවත්ම මගේ කඳුළු බලන්න කැමති නෑ. ඒ නිසාම මට අවසර ලැබුණා පාරේ බස් වල නෙමෙයි ස්කූල් සර්විස් එකක යන්න. ඒකත් මට හරිම විනෝදයක් වුණා. ස්කූල් වෑන් එකේ කෙල්ලෝ එක්ක එකට පොඩි කකා කෑ ගගා hina වෙවි මං ඉස්කෝලේ ගියේ හරිම ආසාවෙන්. එතකොට මං හිතන්නේ මට වයස අවුරුදු 15ක් විතර ඇති. කොහොම හරි මං ලොකු ළමයෙක් වුණා අලුත. අපේ ස්කූල් වෑන් එකේ අවුරුදු ගාණක්ම වැඩ කරපු අංකල් අයින් වෙලා ඒ වෙනුවට හොඳ හැන්ඩි කොල්ලෙක් තමයි ඇවිත් හිටියේ. එයාගේ නම ඩිලාන්. ඇත්තමයි දැකපු ගමන්ම කෙල්ලගේ හිතක් ඇදලා යන ලස්සනක් එයාට තිබුණේ. හැබැයි කොල්ලා ටිකක් අහංකාරයි. වෑන් එකේ එක කෙල්ලෙක් දිහාවත් ඇහැ කැරලා බලන්නේ නැහැ. මුණ්ඩ තියෙන විශේෂයට මුන් කොච්චරවත් කොල්ලව බයිට් එකට ගන්නම හදනවා. ඒත් ඒක නෙවෙයි එක බැල්මකින්වත් ඒවට අහු වෙන්නේ. ඔහොම ටික දවසක් ගියා. මට තේරුණා මෙයාත් එක්ක කතා කරන්න නම් ටිකක් අහිංසක වෙන්න ඕනේ. එහෙම නැතුව දඟකාරකම් වලින් මෙයාව අල්ලන්න බෑ කියලා. අනේ ඉතින් සතියක් යද්දී මගේ රංගපෑමට එයා අහුණා. කෙල්ලෙක් එක්ක මූණ බලලා වචනයක්වත් කතා නොකරපු එයා එක්ක සම්බන්ධයක් පටන් ගන්න මට ගියේ හරිම පොඩි කාලයක්. මුලින් මං හිතුවේ කෙල්ලන්ට මේ හැමදේම කියලා එයාට හොඳ වැඩක් කරනවා කියලා. ඒත් ටික දවසක් යනකොට මට එයාගේ විස්තර දැනගත්තම මට එහෙම කරන්න හිතුනේ නෑ. ඒ වගේම එයා ගැන පුදුම ආදරයක් මගේ හිතේ ඇති වුණේ. එයා ගොඩාක් දුප්පත්. තාත්තා නැති පවුලේ අම්මගේ නංගිලා තුන්දෙනාගේ බර ඇද්දේ එයාට මේ හම්බුනේ පොඩි පඩියෙන්. ඉතින් එයාට උදව් කරන්න මම පෙළඹුණේ ඉබේටමයි. ඔහොම ටික දවසක් යද්දී අපිට අපි නැතුවම බැරි වුණා. ඉස්කෝලේ වෑන් එකට නගින මං සතියේ දවස් දෙකක්වත් ඉස්කෝලේ ගාවින් බහින්න නැතුව එදා දවස එයා එක්ක ගත කරන්න පුරුදු වුණා. මගේ හොඳම යාළුවෝ කීප දෙනෙක් ඇරෙන්න වෙන කවුරුවත් ඒක දැනගෙන හිටියේ නෑ. මං උන්ව ගොඩාක් විශ්වාස කරා. ඒ හින්දා කිසිම රහසක් අපි අතර තිබුණේ නෑ. ඒත් ඒ විශ්වාසයේ කවුරුම හරි බින්දා කියලා මං දැනගත්තේ අපි දෙන්න දවසම නිදහසේ ආදරෙන් ගත කරලා ආපහු හවස ඉස්කෝලේ වෑන් පාක් එකට එනකොට එතන රැකගෙන හිටපු අපේ අයියලා දෙන්නව දැක්කාම වෑන් එක දැකපු එයාලා පිඹගෙන එතනට ආවේ තනියෙන් නෙවෙයි ස්කූල් සර්විස් එකේ අයිතිකාරයාත් එක්කමයි. එදා එයාලා ඩිලාන්ට සෑහෙන්න ගැහුවා. ඒ වගේම එතනින් පස්සේ එයාගේ රස්සාවක් නැති වුණා. මාව ගෙදරට ගෙනල්ලා දැම්මට පස්සේ එදා ඉඳන් මගේ ඉස්කෝලේ ගමන වගේම මගේ ඉගෙනීමත් සම්පූර්ණයෙන්ම නැවතුණා. අවුරුදු 16 ඉඳලා අවුරුදු 20 වෙනකම්ම මං හිටියේ ඒ ගෙදර බිත්ති හතරට කොටු වෙලා. බැරි වෙලා හරි එළියට ගියා නම් ඒ මුළු පවුලම ගිය වෙලාවක විතරයි. මට ගැහුවේ බැන්නේ නැති වුණාට එයාලා ඒ මට දීපු දඬුවමට මට ගොඩාක් රිදුණා. කොහොම හරි මට අවුරුදු 20ක් වෙනකොට එයාලා මාව තරිඳුරු බන්දලා දෙන්න තීරණය කරලා ඉවරයි. එයාලා කියන දෙයක් කරනවා ඇරෙන්න ඊට විරුද්ධව කටක් අරින්නවත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ. තරිඳු කියන්නේ මහා සල්ලි කන්දරාවක් තිබුණ බිස්නස් කාරයෙක්. මං තනිදුව බඳින්න හිත හදාගත්තේ එතනින් පස්සෙවත් මට ටිකක් හරි නිදහස ලැබෙයි කියලා මට හොඳටම විශ්වාසයක් තිබුණ නිසා. මොකද තරිඳු කියන්නේ ඒ තරම්ම තද ගතිගුණ තියෙන කෙනෙක් නෙවෙයි කියලා එයා එක කතා කරපු දවස් දෙක තුනටම මට තේරිලා තිබුණ නිසා. කොහොම හරි ඩිලාන්ව ඉතින් අමතකම කරලා මං තරිඳුගේ බිරිඳ වෙන්න එක හිතින්ම කැමති වුණා. අපේ කසාදේ මහා ඉහළින්ම ජයටම අරගත්තා. ලොකුම ලොකු වෙඩින් හෝල් එකක නෑදෑයෝ හිතවතු 1000ක් විතර එකතු කරගෙන තමයි අපේ වෙඩින් එක සිද්ධ වුණේ. ඒත් එදා හනිමුන් එකට ගියාට පස්සේ තමයි මට තේරුනේ දවසම මොනතරම් බොරු වැඩක්ද කරේ කියලා. වෙඩින් එකක ලස්සනම වෙන්න ඕනේ මංගල රාත්‍රිය කියලායි මං විශ්වාස කරේ. ඒත් ඒක එහෙම පිටින්ම බොරුවක් තනිකරම බීලුවක් කියලා මට තේරුනේ එදා රෑ. තරිඳු එදා යාළුවොත් එක්ක හොඳටම බීලා තමයි කාමරයට ආවේ. ඒ එනකොට මං ඇඳුම් මාරු කරගෙන වොෂ් එකක් දාගෙන එක නිින්දක් නිදාගෙනත් ඉවරයි. කෙලින් ඉන්න බැරි එයාව යාළුවෝ දෙන්නේ ගෙනත් ඇඳට දාලා මට කියනවා ඔන්න දැන් අපේ ඩියුටිය ඉවරයි. දැන් ඉතින් මුව ඔයාට බාරයි කියලා. මට ඉතින් හොඳ දෙකක් කියන්න කටටත් ආවා.
ඒත් ඉතින් මං ඉවසගෙන හිටියා. එදා ඒ විදිහට පටන් ගත්ත මගේ කාලකන්ණි පෞල් ජීවිතේ මං තාමත් ඇදගෙන යන්නේ අපේ ගෙදර ගිහින් ඒ ගෙදර බිත්ති අතරට මට ආපහු කොටු වෙන්න බැරි නිසා. තරිඳු ළඟ මොනවා නැතත් මට නිදහස තියෙනවා. මට කැමති දෙයක් කරන්න, කැමති තැනක යන්න එන්න, එයා නැතත් මට තනියෙන් හරි මගේ ජීවිතේ විඳින්න එයා මට ඉඩ දීලා තියෙනවා. ඒත් ඉතින් තරුණ ගෑණියෙක් විදියට තමන්ගේ සැමියාගෙන් හොයන පෞල් ජීවිතේ රහණන් මට ලැබෙන්නේ හරිම අඩුවෙන්. එයාට හැඟීම් කියලා දෙයක් ඇත්තෙම නැති තරම්. මට ඉන්න අමාරුම වෙලාවට මං කොහොම හරි එයාව අවසල ගන්න හදනවා. ඒත් ඉතින් ඒකත් සාර්ථක වෙන්නේ එහෙමත් දවසක තමයි. දඟලලා හති වැටුණාට පස්සේ මගේ සතුට මමම හොයා ගන්නවා. ඔන්න ඕක තමයි මගේ ජීවිතේ. හැඟීම් නැති පිරිමියෙකුට හැඟීම් වැඩි ගෑණියෙක් ලැබෙනවා කියන්නේ ඒ ගෑණිගේ పూర్ව කරුමෙට. මට ඒ සතුට පිටින් හොයාගෙන යන්න පුළුවන්. ඒත් කසාද මිනිහා ගෙදර ඉද්දැද්දි මං ඒ වගේ අවලම යන ගෑණියෙක් වෙන්න පොඩ්ඩක්වත් කැමති නෑ. කවදම හරි දවසක මගේ ලෝකෙට ඉරක් පායයි කියලා මං හිතාගෙන මුළු දවස තිස්සෙම තනියෙන් හුල්ල මැරෙන්න බැරි කමට මං තාමත් ජීවත් වෙනවා.